Welcome back to my channel. අද වීඩියෝ එකකින් අපි කතා කරමු ජීවිතේ ලොකුම වැරද්ද ගැන. අපි ගොඩක් වෙලාවට හිතනවා ජීවිතේ ලොකුම වැරද්ද කියන්නේ වැරදි තීරණයක් ගන්න එක කියලා. වැරදි රස්සාවක් තෝරගත්තු එක, නැත්තම් ව්‍යාපාරයක් අසාර්ථක වෙන එක. ඒත් මගේ අදහස නම් වෙනස්. ජීවිතේ ලොකුම වැරද්ද කියන්නේ Tamanට ඕන ජීවිතේ ජීවත් වෙන්න බය වෙන එක. අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ අනිත් අය මොනවා හිතයිද කියන බයෙන්. මිනිස්සු hina වෙයිද, මට බැරි වුණොත් මං පරක්කු වෙයිද, නැත්නම් මට සල්ලි නැද්ද, මේ වගේ හේතු කිය අපි අපේ හීන තව කල් දානවා. ඒත් හිතලා බලන්න, අදින් අවුරුදු 5කට පස්සේ ඔයා වැඩියෙන්ම දුක හිතෙන්නේ ඔයා උත්සාහ කර එක අසාර්ථක වුණා නිසාද, නැත්නම් ඔයා උත්සාහ නොකරපු නිසාද? ගොඩාක් අය පසුතැවෙන්නේ අසාර්ථක වුණු නිසා නෙමෙයි, පටන් ගත්තේ නැති නිසා. තවත් ලොකු වැරද්දක් තමයි අපේ ජීවිතයේ අනිත් අයගේ ජීවිතය එක්ක කම්පෙයාර් කරන එක. සෝෂල් මීඩියා එකේ අපි දකින මිනිස්සුන්ගේ ලස්සන මොහොතවල් විතරයි. ඉතින් ඒ එක්ක අපි අපේ ලයිෆ් එක කම්පෙයාර් කරනවා. ඉතින් එතකොට අපිට හිතෙනවා අපි දැන් ගොඩක් පරක්කු වෙයි, අපි අසාර්ථකයි, අපිට කිසිම දෙයක් නැහැ, අපිට කිසිම දෙයක් කරන්නත් බැහැ. ඒත් අපි ඇත්තටම දැනගන්න ඕනේ හැමෝටම තමන්ගේම ගමනක් තියෙනවා කියලා. තව දෙයක්, අපි ගොඩක් දෙනෙක් හිතනවා හරිම වෙලාව ආවම පටන් ගමු කියලා. ඒත් ජීවිතේ හරිම වෙලාවක් කියලා දවසක් එන්නේ නැහැ. අපි අද පටන් ගන්න දවස තමයි හරිම දවස. ඉතින් ඒවට ඔයාට දැනුම නැති වෙන්න පුළුවන්, එක්ස්පීරියන්ස් නැති වෙන්න පුළුවන්, සල්ලි නැති වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම නැති වෙන්න පුළුවන්. ඒත් ඔයා අද ටිකක් හරි පටන් ගන්න. පොඩි පියවරක් ගන්න. ඒ පොඩි පියවර තමයි ලොකු වෙනසක් වෙන්නේ. අනිත් එක වැදගත්ම දේ තමයි මතක තියාගන්න ජීවිතේ ලොකුම වැරද්ද කියන්නේ වැරදි කරපු එක නෙමෙයි. වැරදි වෙයිද කියලා බය කිසිම දෙයක් කරන්නේ නැතුව ඉන්න එක. අදින් අවුරුදු 10කට පස්සේ ඔයා ඔයාගෙන ආඩම්බර වෙන්න ඕනේ නම් අද ඔයා ගන්න තීරණය ගොඩක් වටිනවා. ඒ නිසා අදම ඔයා ඔයාට පොරොන්දුවක් වෙන්න. ඉතින් මේක ඔයා ඔයාටම කියාගන්න. මම බය නිසා නවත්තන්නෙත් නැහැ. මම පර්ෆෙක්ට් වෙන්න බලන්නෙත් නැහැ. මම අද ඉඳන් මගේ හීන වෙනුවෙන් පළවෙනි පියවර ගන්නවාමයි. මොන දේ වුණොත් මතක තියාගන්න. ජීවිතේ ලොකුම ජයග්‍රහණය අසාර්ථක වෙන එක නෙමෙයි, කිසිම දවසක උත්සාහ නොකරපු එකයි. ඉතින් මං හිතනවා අද මේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරා ඇති කියලා. So thank you so much for watching my video. Bye.